අද අරන් ආව මේ පුංචි වීඩියෝ එකට ඔයාලා ගොඩක් ආස වෙයි කියලා හිතනවා. ඔයා ආදරය කරන කෙනෙක්ට, යාළුවෙක්ට, අම්මා තාත්තට උනත් gift එකක් විදිහට දෙන්න මොනා හරි හිත ඉන්නවා නම් ඒ අයට තමයි මං අද වීඩියෝ එක අරන් එන්නේ. ඔයා gift එක දෙන කෙනා අනුව ඔයා මේකට පැක් කරන දේවල් වෙනස් කරන්න පුළුවන්. ඉතින් අපි බලමු මම පළවෙනි පාරට හදපු ෆෘට් හැම්පර් එක කොයි වගේද කියලා. ඉතින් මේකේ තියෙන්නේ ෆෘට්ස් විතරක්ම නෙමෙයි. මුලින්ම අපිට අවශ්‍ය ප්‍රමාණයට අවශ්‍ය විදිහට මේ වගේ බාස්කට් එකක් ගත්තා. කියුට් බාස්කට් එකක් අපිට හම්බුණා. ඊට පස්සේ අපි අපේ හැම්පර් එකට ඉන්ක්ලූඩ් කරන දේවල් මේ විදිහට පිළිවෙලට ලස්සනට පැක් කර ගන්නවා. මුලිනුත් කීවා වගේ අපි මේකට ෆෘට්ස් විතරක්ම නෙමෙයි දැම්මේ. වයින් බෝතලයක් දැම්මා, චිප්ස් බොක්ස් එකක් දැම්මා. ඊට පස්සේ මෙන්න මේ විදිහට ෆෘට්ස් ටිකකුත් දැම්මා. හරියට පිළිවෙලට මේ වගේ මේක පැක් කර ගන්නවා. සාමාන්‍යයෙන් ඉතින් මේ වගේ දේවල් shops වලිනුත් ගන්න තියෙනවනේ. හැබැයි ඉතින් ඔයාට පුළුවන් නම් මේ විදිහට ගෙදරට ගෙනල්ලා ඔයාගේ අතෙන්ම මේක පැක් කරන්න. ඔයා gift එක දෙන කෙනාට ඒකේ වටිනාකම තවත් වැඩිපුර දැනේ. ඔයාලා වීඩියෝ එකේ දැක්කත් වගේ අපි තව මේකට ෆෘට්ස් විතරක් නෙවෙයි චොක්ලට් පැක් එකක්, ඊට පස්සේ නට්ස් වර්ග, ඒ වගේ දේවලුත් ඇඩ් කරා. බලන්නකෝ හැම්පර් එක හැදුවට පස්සේ පුදුම තරම් ලස්සනක් තියෙන්නේ. සමහර වෙලාවට සමහර අයට අපිට දෙන්න ඕනේ මොන වගේ gift කියලා හිතාගන්න බෑ. අන්න ඒ වගේ වෙලාවට මේ වගේ gift pack එකක් හදලා දෙන එක ideal. පොඩි ටිප් එකක් කියන්නද? ඔයා gift එක දෙන කෙනා කැමති දේවල් ඔයා දන්නවනම් ඒවා මේකට ඇඩ් කරන්න බලන්න. ඔයා ආදරය කරන කෙනාට උනත් ඔයාගේ අතින්ම මෙහෙම දෙයක් හදලා පැක් කරලා දෙනකොට ඒ ආදරේ තවත් වැඩි වෙයි. අපි මේ දුන්නේ බර්ත්ඩේ gift එකක්. ඒ නිසා මම මේකට බර්ත්ඩේ කාඩ් එකකුත් ඇඩ් කරා. මම මුලින් කීවත් වගේ ඔයා gift එක දෙන කෙනා අනුව දෙන රීසන් එක අනුව මේ විදිය පුංචි වෙනස්කම් කරගන්න පුළුවන්. ඉතින් බලන්නකෝ හදලා ඉවර වුණාට පස්සේ බාස්කට් එක පිරෙන්න මේ වගේ දේවල් තිබ්බා. අපි තව මේකට කැන්ඩල් එකක් ඇඩ් කරා. ඊට පස්සේ මේක පැක් කරන්න තමයි තියෙන්නේ. ඔන්න ඉතින් මේ විදිහට තමයි අපේ gift එකේ final look එක තිබ්බේ. ඇත්තට මේක හරිම බරයි හිතුවටත් වඩා. අද ඉතින් මම අරන් ආවේ පුංචි වීඩියෝ එකක් ටිකක් වෙනස් විදිහේ. ඔයාලත් මේ වගේ දේවල් try කරලා බලන්න. එහෙනම් මම බලාගෙන අහගෙන හිටියට ගොඩක් ස්තුතියි.